සම්බුකුම් මහා වානර උපත ලබන්නේ ගලකිනි. ඔහු මල් පලබර කන්දේ වානර නායකයා ලෙස ක්‍රියා කරයි. අමරණීයත්වය සොයා නැගෙනහිර දෙසට ගොස් සිය ගුරුවරයාගෙන් සියලු මායාශිල්ප ඉගෙන ගනී. නැවත මල් පලබර කන්දට එන විට තමන්ගේ පිරිසට සහ මිතුරු ගවරජට වූ පහරදීම් දැක සුරපති සොයා ගොස් සුරලොවට අභියෝග කරයි. මෙහිදී සුරලොව මහඇමතිගේ දියණිය වූ නාචා සහ සුරපති මේ හිතුවක්කාර වානරයාව වසර 500කට සිරගත කරයි. එහිදී සන්බුකුම් වානරයා බේරාගන්නේ ත්වං තාපසතුමායි. එතුමාගේ ධර්මචාරිකාවට වූ කුම්ව එකතු කරගනී. ත්වං තාපසතුමාගේ පරම අරමුණ ධර්මය සොයා බටහිරට එනම් භාරතයට ගමන් කිරීමයි. මෙසේ යන වූ කුම්ට සහ ත්වං තාපසතුමාට පාචී සහ වුචිංහින ගැසේ. මායාවන් ලෙස තමා ඉදිරියට එන විවිධාකාර වූ කෙලෙස් මැඩලමින් ත්වං තාපසතුමා ධර්මය සොයා ධෛර්යයෙන් යුතුව ගමන් කරයි. මම දන්න ඔය අපේ බේරගන්න බව. ඉන් කොහොමද ඔයා බේරුනේ? කරන්න එපා. මේගොල්ලෝ ආයෙත් ඇරුණොත් හැමෝම ඉවරයි. ඔය දෙන්න ගුරුතුමා බලා ගන්න. මං ගමන් මළු අරන් ආවම අපි පැනගමු. මකර රජුනි එන්න. එහෙමනම් එතුමාද අපට උදව් කළේ? පුදුමයක් නෙවෙයි. ඇතුලේ සීතල දැනුණු එක. යහපතක්ම වේවා. ඔබතුමන්ලාගේ බටහිර ගමනට මගේ ආශිර්වාදය නිතරම ලැබෙනවා තාපසතුමනි. අපි යමු. එන්න ගුරුතුමනි. එන්න ගුරුතුමනි. පාජේ ඉක්මන් කරන්න. ඉක්මනට. ගුරුතුමනි අපි ඉක්මනින් යමු. අපිට බේරලා යන්න ලැබෙන්නේ නැහැ. එළේ යක්ෂයන් දසදහසක් විතර ඉන්නවා. කොහොමද යන්නේ? ගුරුතුමනි අපි මේ පැත්තෙන් යමු. තවත් මෙතන හිටියොත් අපිව ආපහු අහුවෙන්න පුළුවන්. මොකද මේ? මොකද්ද මෙතන සිද්ධ වුනේ? නැගිටිනවා. මොකද මෙතන සිද්ධ වුනේ? කතා කරනවා. තමුන්ගේ ඔළුව හොඳ නැද්ද? ගින්දර නිවලක් කොහොමද රත් වෙන්නේ? සහෝදරයා මේ බලන්න. මොකද මේ? තාපසතුමා පැනලා යන්න දාතන්නේ. ගුරුතුමා බලා ගන්න. ඔච්චරද කරන්න පුළුවන්? ආච්චි!
පාචියේ පාචියේ එනවා සජනට Wukong! Wukong! Mau බේරගන්නකෝ මේ වතාවේ නම් අපේ ජීවිත බේරගන්න හම්බ වෙන්නේ නැහැ. පාචේ වයි වූචින් වයි හිර කරන්න අරගෙන යන්න. අරගෙන ගුරුතුමනි තාපසතුමා සහෝදරයා වටේ කෙරෙන්නේ ඇයි? ඔයා යාව දැම්මම විනාශ කරන්න හදන්නේ. ඇයි එපාද සහෝදරයා තව පොඩ්ඩක් ඉවසන්න. කලබල වෙන්න එපා. ඔහු සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. එතුමා ඊටමත් සිල්වත් තාපස කෙනෙක්. මේ වගේ කෙනෙක් අල්ලගන්න හැම යක්ෂ නායකයෙක්ටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම නම් කියන්නේ අර වූකුන් වානරේ අල්ලගත්තට පස්සේ මෙතුමාව අපි විනාශ කරමු කියලා. සහෝදරයා කියන එක හරි ඒත් කොහොමද වූකුන් වානරය අල්ලගන්නේ අයියෝ සහෝදරයා මගේ මාලිගයේ තියෙනවා මායා සඳලු තලයක්. ඒකේ තියෙනවා විශේෂ රඳවනයක්. අපි මුලින්ම මේ තාපසතුමාව ඒක ඇතුලේ හිර කරමු. ඊට පස්සේ කටකතාවක් පතුරවමු. තාපසතුමාව අපි විනාශ කරලා ඉවරයි කියලා. ඊට පස්සේ වූකුන්ට ඒ බව ආරංචි වුණාම එයාට කරන්න දෙයක් නැතිකමට වූකුන් වානරයා ආපහු හැරිලා යයි සහෝදරයා. එතකොට ඔක්කොම හරිනේ. අපි ඒ විදිහට කරමු. දැන් මේ කටකතාව පතුරවමු. ඉක්මන් කරලා යන්න. ඒක ඉක්මනට කරමු. මොනවද නුඹලා කරන්නේ? ඔක නවත්තනවලා. මට තිබහයි. වතුර ටිකක් අරන් එනවා. උනේ නැද්ද කියමුද? ඇයි මේ උඹලා මට මෙච්චර වද දෙන්නේ? ඌකෝ වා කොහෙද? යන්න. අයි වෙන්න. යන්න. ඔයා කොහෙද? ඔයා කවුද? මෝඩයා මම තමයි වූකොන්. බේරගන්න යාවේ. ඌකෝ ගුරුතුමාව අර යක්ෂයෝ ටික අපේ ගුරුතුමාව විනාශ කළා. ඌකෝ මම දන්නවා කලබල වෙලා මම බය කරන්න එපා. මමත් හරි තරහින් ඉන්නේ වෙන්න ඇත්තේ එහෙම තමයි. ඒත් හරියටම කියන්න බෑ. ඌකෝ කලබල කරන්න එපා. අනේ ගුරුතුමනි ඔබතුමා අපට මොන තරම් කරුණාවන්තද? ඇයි අපිව දාලා ගියේ? අනේ ගුරුතුමනි Soyura! ඇයිවේ? මං ආව බේරගන්න. ඕන නෑ බේරගන්න. අපේ ගුරුතුමාව එයාලා විනාශ කරලා
ගුරුතුමා දැන් ජීවතුන් අතර නෑ. මුකුන් සොයලා. ඔයා යන්න. මම එන්නේ නෑ. මම ගුරුතුමත් එක්ක මෙහෙටම වෙලා ඉන්නවා. ගුරුතුමනි ඔය ඇත්තමද? ගුරුතුමනි. 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 ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? ගුරුතුමනි. විශාල වෙනවා. අහස තරම් උසට වුණත් කරන්න තියෙන්නේ මේ යකතාවෙන් ඒ යක්ෂේ සේරටම පහර දෙන එක. ඒගොල්ලෝ සේරම විනාශ කරලා අලු කරලා දාන්න මට පුළුවන්. මේ ලෝකෙම ඉන්න යක්ෂ ආවත් මම ඒගොල්ලෝ සේරම විනාශ කරනවා. අලු දූවිලි කරලා දානවා. කිසිම කෙනෙක්ට ගැලවීමක් නැහැ. ගුරුතුමනි ගමනේ ආරම්භයේ ඉඳලා ඔබතුමා කිසිම කෙනෙකුට වචනකින්වත් හිංසාවක් කරලා නැහැ. ඔබතුමා වගේ කරුණාවන්ත කෙනෙක්ව හිතප්පුවක් නැති යක්ෂයෝ ඇයි මේ විදියට විනාශ කරලා දැම්මේ ගුරුතුමනි? මේ මුකු ඒ යක්ෂයෝ සේරම විනාශ කරලා දැමුවත් ඔබතුමා ආපහු වෙන්නේ නෑනේ. මගේ ළඟ තියෙන බලයෙන් ඔබතුමාට ජීවිතය දෙන්න බෑ. ඕන උනේ ඔබ ආරක්ෂිතව පටහිරට ගෙනියන්න. ඒත් අද ඒ සේරම හීනයක් වෙලා. ගුරුතුමනි
ඔබතුමායි දැන් මම ඔබතුමාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමා කරුණාවන්ත නම් මට ලබා දෙන්න ඔය කියන ධර්මය මම ලොව පුරා පතුරවන්නම්. පළමුව ධර්මයේ ප්‍රචාරය කරලා දෙවනුව ගුරුතුමාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න. ඔබතුමා ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා නම් මේ හිස පළඳනා විවත් කරන මන්ත්‍රය ලබා දෙන්න. මං ඒ මන්ත්‍රයෙන් මේ හිස් පළඳනා විවත් කරලා ආපහු හිටපු කන්දටම යනවා. ඔබ යක්ෂයන්ගෙන් පරාජය වෙන්න ඇති. ඒත් ඔබට ලැජ්ජා වෙන්න දෙයක් නෑ. යක්ෂයෝ තුන්දෙනා මේ ලෝක ධාතු ඇතිවෙච්ච දවසේ ඉඳන් ඉබේම නිර්මාණය වුණු අය. ඔවුන්ගේ ආහාරය වුණේ මකරුන් පමණයි. මං කනගාටු වෙන්නේ මගේ පරාජය ගැන නෙමෙයි. මගේ ගුරුතුමා ගැන විතරයි. මම ඉපදුන දවසේ ඉඳලා දන්නේ සටන් කරන්න විතරයි. නීති රීති වලට බය වුණේ නෑ. කිසි කෙනෙක් ඒවා කියලා දුන්නෙත් නෑ. ත්වන්තාපසතුමා ඇරෙන්න. එතුමා සටන් කළ නොහැකි අසරණ කෙනෙක් වුණත් එතුමගේ කරුණාව, බුද්ධිය, උගත් බව අනෙක් සියල්ලන්ම පරාජය කළා. දැන් ඔහු ජීවතුන් අතර නැති නිසා මගේ හදවතත් දැන් මිය ගිහින්. ඔබ බොහොම ඉක්මනට කලබල වෙනවනේ. මොකද්ද ඒ කතාවේ තේරුම? යක්ෂයන් දමනය කරන්න දෙවඟනන්ට අන කරන්නම් මම. ඔබ මොකද තවත් බලන් ඉන්නේ? දෙවඟනන් සමග ගිහින් යක්ෂයන්ව දමනය කරන්න. ඔවුන්ට දිනන්න ඉඩ දෙන්න එපා. ඔබට අවශ්‍ය උපකරණ මෙය ඉටු කරයි. කොහොමද අපේ උපාය? සහෝදරවරුනි, අපට මේ වගේ වාසනාවක් ලැබුණේ තුන්වෙනි සහෝදරයා නිසා. මට හිතාගන්නත් බෑ සංවූකුන් අපේ ගැටයට අහු වුණා කියලා. මගේ සතුට කියලා නිම කරන්න බෑ. අපේ තුන්වෙනි සහෝදරයා ඔය වගේ උපාය වලට හරිම දක්ෂයි. අපි සෞදිය පුරමු. සංවූකුන් ගුරුතුමනි ඉන්න. මහලු යක්ෂය තුන්දෙනා ඔය තරම් දක්ෂ නම් ඇවිත් මාත් එක්ක සටන් කරනවා. නැත්තම් පරාජය බාර ගන්නවා. සන්මුකුන් ඔහොම ඉන්නවා. කොහෙද හිටවන්නේ? සන්මුකුන් නවතිනවා. බේරෙන්න පුළුවන් කියලා හිතුවද? කොපමණ කාලයක් ඔය යක්ෂයන් පෘථිවියේ සිටියාද? දින 7ක්. පෘථිවියේ දිනවලින් වසර 10 ගණනක්. ඔවුන් මිනිස් ජීවිත කීයක් බිලිගන්නේ නැද්ද? අපි ඉක්මනින්ම උන්ව දමනය කරමු. කොහෙද දුවන්නේ? සහෝදරවරුනි, මේක හරියන්නේ නැහැ. මේ වානරයා දෙවගණන් කැඳවාගෙන ඇවිත් අපිත් එක්ක සටන් කරන්න. මේ සහෝදරයා බය වෙන්න එපා. තුන්දෙනාම එකතු වුණාම අපි ශක්තිමත්. යමු. යක්ෂයන් දමනය වී නිවෘත මාර්ගයට පැමිණෙනවා. යක්ෂයා දමනය වී වහාම නිවෘත ස්වරූපයට පැමිණෙන්නේ.
යක්ෂයා දමනය වී වහාම නිවැරදි ස්වරූපයට පැමිණෙන්නේ. බොහොම ස්තුතියි ඔබ වහන්සේට. දිව්‍යාංගනාවනි ඔබ දෙදෙනාටත් ස්තුතියි. එක්මනින් ගොස් ඔබේ ගුරුතුමා සහ සගයන් බේරාගන්න. එහෙමයි. බොහොම ස්තුතියි. ඉතින් බලන්න අපිට සුරලෝක සහය නොලැබුණා නම් අපි මෙලහකටත් විනාශ වෙලා බටහිර ගමනත් ඉවර වෙලා මේ ඕකු ඔයා කාටවත් නොපෙනී කොහෙද පැනලා ගියේ මේ සහෝදරයා යා කියන දේවල් ගණන් ගන්න එපා. ඔබ කවදාවත්ම අපේ බලාපොරොත්තු කඩ කළා නෑනේ. ඒත් ගුරුතුමා වෙනුවෙන් අඬලම මගේ ශක්තිය දුර්වල වුණා. ඇත්තම කියනවා නම් මම හිතුවේ ඒක අපේ අවසානය කියලා. ගුරුතුමනි ඇත්තටම ඔබතුමා මිය ගියා කියලා හිතලා මාත් බලාපොරොත්තු අත්හැරියා. ගුරුතුමා විශ්වාස කළා පාචිය කියපු දේවල්. ඒත් ඕකුන් ආපහු එන්න හැයි කියලා හිතලා ගුරුතුමා තනියම බටහිරට යන්න සූදානම් වුණා. මම දැනගෙන හිටියා ගුරුතුමාගේ බලාපොරොත්තුව. ඉතින් දිව්‍ය ලෝකෙන් ධර්මයේ ඉල්ලුවා මිසක් උදව් ඉල්ලන්න අමතක වුණා. අපි ගමන පුරාම ගණන් කළ නොහැකි තරම් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ වයින් අපි පන්නරයක් ලැබුවා. අපේ ජීවිත හානි වෙන්න ගියත් අපට මොන කරදරයක් ආවත් අරමුණ වෙනුවෙන් කැප වුණා. ගුරුතුමනි තව එක දෙයක් තියෙනවා. කතාවලට ඇහුම්කන් දීමෙන් අපි විනාශ වෙන්න තිබුණා. ඒ කියන්නේ අපි කටකතා විශ්වාස නොකළ යුතුයි. මේ පාචියේ ඕව විශ්වාස කරන්නේ නැහැ. බලන්න අන්තිම අමාරු කාලෙදිවත් මම අධෛර්යමත් උනේ නැහැ. මම පිළිගන්නවා මම පාචියටත් වඩා දුර්වලයි කියලා. කොච්චර දුර්වලද කියනවා නම් දිවි හානි කරගන්නත් හැදුවා. මේ තරම් දුෂ්කරතාවලට මුහුණ දීලත් අපි තවම අපේ ගමන යනවා. ඒ නිසා ඉදිරියටත් මොන දේ සිද්ධ වුණත් අපිව නවත්තන්න කාටවත් බෑ. තේරුණාද? ගුරුතුමාගේ කතාව හරි. ඔන්න නුඹලාගේ මහා ඍෂිවරයා එනවා. ඌකු මොකද උනේ? මොනවත් නැහැ. අපි යමු. යමු. හරිම අපූරුයි. ගුරුතුමනි විවේක ගන්න. ගුරුතුමනි මෙන්න වතුර බොන්න. ගුරුතුමනි ඒ ජලය පිරිසිදු පාටයි. ඒ පිරිසිදු ජලය තමයි. ඒ හරිම රසයි. බෝකුන් ඔබ දෙදෙනාත් පානය කරන්න. අපි පස්සේ බොන්න. ඔබතුමා බොන්න. මං අශ්වයට දෙන්න. ඔබතුමා බොන්නකෝ. ප්‍රදීතයි පුදුම රසාක බොහොම කාලෙකට පස්සේ මම මගේ තිබා හොඳට නිවා ගත්තා. ගුරුතුමනි ඇයි මේ? උදරේ වේදනා දෙනවා. මොකද උනේ ගුරුතුමනි? ගුරුතුමාගේ ශරීරයේ මෘදු බව වැඩි. මාමෙන් ශක්තිමත් නැහැ. නමුත් අයියා රෙදනා අයියා රෙදනා අජිය සූරටත් අසනීපයි වගේ.
මේ ජලයේ යම් විෂක්‍රිය වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය දෙන්නට විතරක් උදර වේදනාවක් ඇති වුනේ. නේද? එහෙම වෙන්නේ නැති. ගුරුතුමනි මේ මොකද මේ? ගුරුතුමනි උදරය ඇතුලේ සුලිසුලඟක් කමනවා වගේ සද්දයක් නෙන්නේ. සතෙක් දඟලනෝ වගේ වේදනාවකුයි දැනෙන්නේ. ගුරුතුමනි මයික් යමු. අපි බලමු මේ ළඟ නවතින්න තැනක් තියෙනවද කියලා. පරිස්සමෙන්. ඕගොම පාචේ වෙක්කන් එන්න. ආවාසු පිටින් තියන්න මට අමාරුයි. උදරය අඩු වෙන්නත් එක හොඳයි. යන් නැගිටින්න. ගුරුතුමාට දැන් අමාරුවක් නැහැනේ. ඔව් පොඩ්ඩ දුරයි. පාචේට නම් අමාරුයි වගේ. පාචේ. ගුරුතුමනි ටිකක් ඉවසන්න. ඉන්න මං අර ගෙදරින් අහන්නම්. නන්දේ මම යක්ෂයෙක් නෙමෙයි. තාපසතුමෙක් මේ බලන්න. දැක්කනේ? අපේ ගුරුතුමාට ටිකක් අසනීපයි. අර ගඟේ වතුර බීලා. එතුමට උදරේ වේදනාවක් ඇවිත්. ඒක නිසා ඖෂධ ටිකක් දෙන්න පුළුවන්ද? නුඹලා ඒ ගඟේ වතුර බිව්වද? ඒකට කමක් නෑ. ඇතුළට ඇවිදලා විවේක ගන්නකෝ. ඉක්මනට ගුරුතුමාව ඇතුළට රැගෙන එන්න. ස්තුතියි නන්දේ. ගුරුතුමනි. යමු. ඇතුළට ඖෂධ ටිකක් ලැබෙයි. පාචේව නැගිටවන්න. සොයරා බලන්නකෝ උදරේ නිකන් බැලුමක් වගේ හොඳටම පිම්බිලා. ඔයා hina වෙන්නේ. අපි වගේ අයව මීට කලින් දැකලම නැද්ද? ඇත්තටම පුරුෂයන්ව දැක්කේ හුඟක් කාලෙකින්. මේක කාන්තා නගරයක්. මේ නගරේ පුරුෂයන් කවුරුත් නැහැ. බොහෝ කාලෙකින් පුරුෂයන් ඇස ගැටුනේම නැහැ. ඉතින් මට හරි සතුටක් දැනෙන්නේ. දැන් මගේ ගෙදර පුරුෂයන් 4 දෙනෙක්ම ඉන්නවනේ. ඒ කියන්නේ මෙහි හැමතැනම ඉන්නේ කාන්තාවන් විතරමද? ඇත්තමයි. මම කතාවක් කියන්නම්කෝ ඔයාලට ගංගේ ජලය පානය කර සිදු වූ දෙයක් ගැන. මෙහි ගැහැණු ළමෙක් ආවා. ඇයට අවුරුදු 20යි. ඇයත් ඔබතුමන්ලා වගේ මේ ගඟේ ජලය පානය කළා. දවස් 3කට පස්සේ ඒ දරුවගේ කුස ඉදිමෙන්න ගත්තා. ගුරුතුමනි ඔබට කෙසේද දන්නේ? ඔබම මියාවිද? කෙසේද මේ සුව කරගන්නේ? මට කිසිවක් වැටහෙන්නේ නෑ. කොහොමද හිතන්නේ මම මෙතන ඉක්මනින් ගියා? කුසේ ඉඳපුම කවදා හොඳ වේවිද? අනේ මොකෝ කොහොමරි මේ රෝගෙට මොනවා හරි කරන්න කොපිරා. බය වෙන්න එපා. එහෙම වෙන්න බෑනේ. ටික දවසකින් මෙන්න මෙතනින් පළලා ඊට පස්සේ ඇතුලේ තියෙන විෂ ගුලිය එළියට ගමු. බය කරන්න එපා. පිට වෙන්න මා සිතුවේ නෑ මෙවැනි දෙයක් වෙයි කියලා. මාපිය කරන කාන්තාවන් මම කියොත් මා නැතිව හඩවලපෙයි. කොහොමද මාය දරාගන්නේ? බිරිඳට මොනවද කියන්නේ? පාචේ මොකුත් කියන්න එපා සොයුරා. පූජි මතක ඇතුව ගිහිල්ලා සුසිලන්ට කියන්න තවමත් එයාට ලෙන්ගතුයි කියලා අනිවාර්යෙන්ම කියන්න. පාචේ සෝරා ඔච්චර කලබල වෙන්න අවශ්‍ය නෑ. කොහොම හරි අපි මේ රෝගයට ප්‍රතිකාරයක් හොයාගමු. ටිකක් ඉවසලා ඉන්න. මගේ කුසල දෙනා මොනවා හරි කරමු. හොඳින් අහන්න. මෙවැනි දෙයක් කෙසේවත් සිදුවිය නොහැකි. වෝකෝ ඔබගේ බලයෙන් පුළුවන් නම් බලන්න අපගේ උදරයට කුමක් වේද කියා.
ඔබතුමාගේ කුසේ තියෙන්නේ විෂගුලිය. ඒක හොඳට පෙනුණා. ආච්චිගේ කුසේ තියෙන්නේ එවන්නක්ම තමයි. ඒක නිසා තමයි ඔය දෙදෙනාගේ කුසවල් ඉදිමිලා තියෙන්නේ. මං නම් හිතන්නේ ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ වගේ. ඒ විසඳුමක් නම් හොයාගන්න වෙනවා. අපි මේකෙන් අහලා බලමු. පාචියේ පාචි නැගිටින්න. අහන්න අපට මෙයට කිරීමට දෙයක් ඇත්තෙම නැතිද? යමක් තිබෙනවා කරන්න. මෙහි උතුරු පැත්තේ කුඩා නිවසක් පිහිටා තිබෙනවා. එහි තිබෙනවා විශේෂ ලිඳක්. එම ජලයෙන් මෙම අසනීපය සුව වෙනවා. එතනින් ජලය ගෙනෙන එක විතරයි කරන්න තියෙන්නේ. ඉක්මන් කරලා යන්න. ඒක ලේසි වැඩක් නේ. දැම්ම ගේන්නම්. නෑ නක් දැම්ම කියලා එතනින් ජලය රැගෙන එන්න. එක්මන් කරන්න ඔබේව බොමු. කලබල නොවෙන්න. දැම්ම ජලය ගේන්න බෑ. ඇයි දැම්මනේ? දැම්ම ගෙනාවොත් මෙයාලා සුව වෙයිනේ. මමත් එය දන්නවා. උයාලා එතනට යන්න ඕන. එහි සිටින බාරකරු නිවසේ නැති විටදී. ඇත්තම කියනවා නම් ඌ ඉතාමත් නපුරු දරුණු පුද්ගලයෙක්. ඌ එතනින් පිට වූ වෙලාවටයි හුරෙන් ජලය ගන්න ඕනේ. නැතිනම් ඔබ තිදෙනාවම විනාශ කර දමාවි. මාහට නුඹලා ගැන වැටහෙනවා. කලබල නොවී සිටින්න. මට පුළුවන් ගන්න. දන්නවනේ මේ සන්වෝකුන් කිසිම කෙනෙකුට පොඩ්ඩක්වත් බය කෙනෙක් නෙමෙයි කියලා. එසේනම් නුඹ ගිහින් ජලය රැගෙන එන්න. මමත් ජලය නැතුව හිටියේ.